මචං ගමක රදලයෝ ටිකක් රදලකමට ජීවත් වෙන උන් ඉන්නවා. ගෝල්ෆ් ගහනවා. ලංකාවේ කියලා හිතමු ඉතින් නරන්නේ. ගැහුවාම මේ එක බෝලයයිලු තියෙන්නේ. මේක ගැහුවාම උඩින් ගිහිල්ලා වැටුණලු මේ කුලෙන් ටිකක් පල්ලෙහා ඉන්න මිනිස්සු ඉන්න ගමකට. වැටෙන් එහා ගියමු. ලයිටි අර හාමු මහත්තයා විදගෙන ගිහිල්ලා බෝලේ තියෙන ඉඩමට ගියාලු. එතන ඉතින් පොඩ අඩු කුලේ පොරවල්ලු ඉන්නේ. එතන ඉන්නවලු වයසක පහේ පොරක්. සිමියෝන් අර අපේ ගෝල් බෝලේ ආවා. පොඩ බලහන්. කරන්දියා. සිමියෝන්ගේ අතේ බෝලේ තියෙනවලු. සිමියෝන් ගාලු ආම්මත්තයා බෝලේ නම් හම්බුණා. හැබැයි ඉතින් අපේ රැහේ තියෙනවනේ සමහර සම්ප්‍රදායවල. මේක නිකන් දෙන්නේ නැහැ හම්මත්තයෝ. හරි? අපේ තියෙනවා මේ තුම්පුකට සමීකරණය කියලා එකක්. අම්මට වල මොකද? තුම්පුකට සමීකරණය. තුම්පුකට සමීකරණය කියලා එකක් තියෙනවා. හරිද? ඒ සමීකරණය අනුව තමයි අම්මත්තර මේ බෝලේ ගෙනියන්න වෙන්නේ. හරිද? තුම්පුකට සමීකරණය. තුම්පුකට සමීකරණයෙන් තමයි මේක බේරගන්නේ. ඒ මොකක්ද සිමියෝනේ? එන්නකො. දැන් මේම අපේ මේ රහේට බෝලයක් ආවම එහෙම දෙන්නේ නැහැ. අපි බෝලයක් නෙමෙයි කිසිම දෙයක් එහෙම දෙන්නේ නැහැ. පොඩි තරගයක් තියෙනවා. තරගේ තමයි දෙන්න දැන් හාම්මත්තයි මගේ ඉස්සරහින් හිට ගන්නවා. මං ගහනවා හාම්මත්තගේ පුකට පයින් 3ක්. හරි? හාම්මත්තයි ඊට පස්සේ මට ගහනවා පයින් 3ක් පුකට. ආයෙ මං ගහනවා. ආයෙ හාම්මත්තයි ගහනවා. එහෙම අපි දෙන්න පුකට පයින් ගස්ස ගන්නවා. මාරුවෙන් මාරු. එක වෙලාවක දැන් මොහොම ගාලා එකෙකුට ඇති වෙනවනේ. හරිද? අන්නේ ඇති කියපු එක අපරාධයි. ඇති කියපු එක අපරාධයි. හරි. එතකොට අනිත් එකාට බෝලේ අරන් යන්න පුළුවන්. ඒක මොකක්ද ඒකට කියන්නේ මට තමයි කරන්නේ. තුම්පුකට තුනක්. හරි. ඒක දෙවිදියකට වෙන්න පුළුවන් එකක් තමයි ගුටි කාලා මහන්සි වෙන්න. කුකරි දිලා ඇති වෙන්නත් පුළුවන්. නැත්තම් පයින් ගහලා කකුල රිදෙන්නත් පුළුවන්. හරිද? ඔය දෙකෙන් ඕන කවුරු හරි කිව්වොත් දැම්මට ඇති කියලා එතනින් තරගය කරයි. අනිත් එකාට බෝලෙයි තියෙන්නේ. වෙන ඔප්ෂන් නෙවුන්නේ. ආම්මත් කොළු අයනම් කමන්නේ. ඔන්න බලමුකෝ. ඒකවත් කරමු කියලා. ඒක බෝලේ වැදින් තියලා ඉස්සෙල්ලාම අර සිමියෝ ආම්මත්ට කෙලියලු උක පැලෙන දාර ෂොට් 3ක් ඩන් තුනක් ගැහුවා. ගාලා ගෝල් මට ඇති. පරාරි මාරගත්තා. ඒ මොට්ටු නෑ. ඒක මොට්ටු නෑ. ඒ කතාවෙන් ඉල්ලත්. අම්මන්ට බෝලේ අයියන්න. මට කකුල විදිහට. ඒක හරි නෑ මම.